රට පාලනය කරන්නේ පාලකයන් විසින් කියලා කිව්වට ඒක සම්පූර්ණ සත්‍යයක් නෙමෙයි. අර්ධ සත්‍යයක්. මේ සත්‍යය සම්පූර්ණ වන්නට නම් ඒකට තවත් අර්ධයක් එකතු වෙන්න ඕන. එහෙමනම් මොකද්ද ඒ විදිහට එකතු වෙන්න ඕන අනෙක් අර්ධය? ඒ අර්ධය තමයි රට පාලනය කරන්නේ මහජන මතය කියන කාරණාව බව. හොඳයි. අද භූමියේ කතාව පාලකයන් විසින් ප්‍රවේශමෙන් තීරුම් ගත යුතු වන්නා වූත් ඒ වගේම නිතර සොයා බැලිය යුතු වන්නා වූත් විමසිය යුතු වන්නා වූත් මහජන මතය කියන කාරණාව පිළිබඳව. එහෙමනම් භූමි YouTube channel එකට එකතු වුණ ඔබ සැම අපි ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. මගේ නම නාලක බණ්ඩාර. වෘත්තීය ඉංජිනේරුවරයෙක්. ඒ වගේම ව්‍යවසායගත සංවර්ධන පුහුණු උපදේශකවරයෙක් වශයෙන් උත් කටයුතු කරනවා. ප්‍රිය සහෘදයනි, ඔබ දන්නවා අපි සෑම විටම භූමියේ සාකච්ඡා කරන්නේ ශ්‍රී ලාංකික ඔබට බලපාන කාලීන සමාජ ආර්ථික සහ දේශපාලනික කාරණා පිළිබඳව. මේ කාරණා පිළිබඳව ඥානනය වීම තුළින් පුරවැසියන් හැටියට අත්‍යවශ්‍යම තැනදී නිවැරදිම තීන්දුව ලබා ගැනීමට අවශ්‍ය විඥාණය ලැබෙන වෙත අපි බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් ඒක ඔබටත් යහපත්, රටටත් යහපතක්. එහෙනම් අපි යමු අපේ කතාවට. මහජන මතය කියලා කියන්නේ රටක සාතිශය බහුතරයක් ජනතාවගේ මතය. මේ මතය හැමදාම එක විදිහටම තියෙන්නේ නැහැ. වරින් වර වෙනස් වෙනවා. ඒ විදිහට වෙනස් වෙන්නේ කලින් කලට නිර්මාණය වෙන සමාජ ආර්ථික සහ දේශපාලන තත්ත්වයන්ට සාපේක්ෂවයි කියලා කියන්න පුළුවන්. මේ මෑතකදී ඒකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. ගෝඨාභය රාජපක්ෂ බලයට එන්නේ එක්තරා අන්දමකින් කිව්වොත් අකීකරු සහ දුෂ්කර කොන්දේසි වලට යටත්ව. සුදු වෑන්, රාජපක්ෂ කළු දශකය ආදි වශයෙන් දේශපාලන වේදිකාවල සහ සංවාද මණ්ඩපවල රැව්පිලි රැව්දුන් නොයෙකුත් ආකාරයේ මතිමතාන්තර තිබුණත් ඒවා මැද ගෝඨාභය රාජපක්ෂව ලංකාවේ පළවෙනි පුරවැසියා හැටියට තෝරගන්න රටේ බහුතර ජනතාව එදා තීන්දුවක් ගත්තා. ඒ වෙලාවේ මහජන මතය වුණේ ඒක තමයි. නමුත් ඔබ දන්නවා ඒ මහජන මතය අවුරුදු 3ක්වත් කල් පැවතුනේ නැහැ. ගෝඨාභය රාජපක්ෂව රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත් ඒ මහජන මතයම එම ජනාධිපතිවරයාට එරෙහිව ප්‍රචණ්ඩ රළ පෙළක් වගේ නැගගෙන ආවා. අන්තිමේදී ඒකේ ප්‍රතිඵලය වුණේ ඔබට මතක ඇති රටින් පිට වෙලා ගිහිල්ලා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලියුම කතානායකවරයා වෙත එවන්නට ගෝඨාභය රාජපක්ෂට සිද්ධ වුණ එක. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමත් එක්කම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වුණා. දැන් මේ මහජන මතය සම්බන්ධව මම මේ කලින් කිව්ව පූර්විකාව වර්තමාන රජයට අදාළ වෙන්නේ නැද්ද? අදාළයි. ඒ මොකද වර්තමාන රජය බලයට පත් වුණෙත් බහුතර ජන මතයකින් වීම නිසා. ඔබ දන්නවා වර්තමාන රජයට බලයට පත් වෙන්න කලින් විපක්ෂයේ ඉන්නකොට ඒගොල්ලන්ගේ ප්‍රධාන සටන් පාඨ කිහිපයක් තිබුණා. මේ සටන් පාඨ වලින් තමයි පැවතුම් රජයට විරුද්ධව මහජන මතයක් ගොඩ නැගුණේ. මොනවද ඒ සටන් පාඨ? ඔබට මතකද? හොරු ඇල්ලීම, හොරුන්ට දඬුවම් දීම, නාස්තියට දූෂණයට සොරකමට වැට බැඳීම වගේ සටන් පාඨ මේ වයින් ප්‍රධාන ඒවා කියලා ඔබට මතක ඇති. ඒ විතරක් නෙමෙයි. නාස්තියට දූෂණයට සහ සොරකමට වැට බැඳීම හරහා ඒ කියන්නේ හොරකම් කරපුවා අල්ලලා ඒ සල්ලි වලින් මහජනතාව වෙත නොනවති සහන සැපීමත් මහජනතාවට අදාහගත නොහැකි තරමින් වෙනත් සහන ලබා දීමත් ඒගොල්ලන්ගේ ප්‍රධාන පොරොන්දු බවට පත් වුණා. මේ ජනකාන්ත සටන් පාඨ සහ පොරොන්දු තමයි ඒ වෙලාවේ මාලිමාව බලයට පත් කරගන්න ජනතාවගේ මතය එහෙම නැත්නම් ජන මතය නිර්මාණය කරපු ප්‍රධාන සාධකයේ බවට පත් වුණේ. මේ සටන් පාඨ සහ පොරොන්දු කොච්චර විශ්වාසයකින් ඔවුන් ඉදිරිපත් කළාද කිව්වොත් ඔබට මතක ඇති සුනිල් හඳුන්නැත්ති එක්තරා අවස්ථාවක කියනවා බලයට පත්වීම සඳහා යම්කිසි පක්ෂයක් රටේ මහජනතාවට ලබා දෙන පොරොන්දු මානව හිමිකම් විදිහට සලකන නිසා ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සංශෝධනය කරනවා කියලා. එතකොට දැන් ඔබට ඉතා පැහැදිලි රටේ ජනතාවට ලබා දුන්න පොරොන්දු සහ පැවතුණු රජයට විරුද්ධව ඉදිරිපත් කරපු සටන් පාඨ රටේ මහජන මතය තමන්ගේ වාසියට හරවා ගැනීම සඳහා මාලිමා විසින් කටයුතු කළා කියන කාරණාව. එහෙමනම් මේ මහජන මතය කියන දේ මැතිවරණයකදී ඒ මැතිවරණයේ ප්‍රතිඵලයට කොහොමද බලපාන්නේ කියන එක ගැන තව පොඩ්ඩක් අපි කතා කරලා තේරුම් ගමු. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණය මහා මැතිවරණය වගේ ජාතික මට්ටමේ මැතිවරණවලදී රටේ ජනතාව ඡන්ද දෙන්නේ මතවාදී පෙළඹවීම එහෙම නැත්නම් සෙන්ටිමන්ට් එකක් පදනම් කරගෙන.
ඒ නිසා බලයට එන්න උත්සාහ කරන ඕනෑම පක්ෂයක් ඡන්දයට කලින් එවැනි මතවාදී පෙළඹවීමක් ඇති කරන්න උත්සාහ කරනවා. මේ මතවාදී පෙළඹවීමට අමතරව ඒ අදාළ පක්ෂයේ සංවිධාන යාන්ත්‍රණයත් වගේ දේවලුත් ඡන්දයට බලපානවා. නමුත් මම අර කලින් කිව්වා වගේ ජනාධිපතිවරණය මහ මැතිවරණය වගේ ජාතික මට්ටමේ මැතිවරණවලදී ජයග්‍රහණ වලට වැඩිපුර බලපාන්නේ මේන මේ කියන මතවාදී පෙළඹවීම. එහෙම නැත්නම් ඒ තුළින් නිර්මාණය වෙන මහජන මතය රැල්ලට ඡන්දය දානවා කියලාත් සමහරව මේකට කියනවා. නමුත් පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය වගේ ප්‍රාදේශීය මැතිවරණවලදී මිනිස්සු ගොඩක් වෙලාවට ඡන්ද දෙන්නේ ගමේ කමට සහ දන් ඇඳුම් කම්වලට. ඒ නිසා මේ ප්‍රාදේශීය මැතිවරණවලදී බොහෝ විට බලපාන්නේ මිනිසුත් එක්ක ඉන්නවද කියන කාරණය සහ පක්ෂයේ ගම් මට්ටමේ බිම් මට්ටමේ සංවිධාන යාන්ත්‍රණය වගේ කාරණා. නමුත් ප්‍රාදේශීය මැතිවරණවලදී මිනිසු රැල්ලට ඡන්ද දුන්න අවස්ථාත් නැතුව නෙමෙයි. හොඳ උදාහරණය තමයි පසුගිය පළාත් පාලන මැතිවරණය. මිනිසු ජාතික මට්ටමේ මැතිවරණ දෙකකදී මාලිමා මතවාදයට ඡන්දෙ දීලා ඒ රැල්ලටම ප්‍රාදේශීය මැතිවරණයේදීත් අපි කාටද ඡන්දෙ දෙන්නේ කියලා හොයන්නේ බලන්නේ නැතුව ගිහිල්ලා ඇස්පියාගෙනම මාලිමාව ඉස්සරහින් කතරේ ගැහුවා. එතනදී ගමේ මෙච්චර කල් Taman එක්ක දුකට සැපට හිටපු ඇසුරු කරපු දන්න අඳුරන මිනිස්සයාට ඡන්දෙ නොදී මාලිමා මතවාදී විශ්වාස කරලා මිනිස්සු ඡන්දෙ දුන්නා. ඒ නිසා ඒ වෙලාවෙත් ජයග්‍රහණය කළේ මාලිමාව ඊට කලින් තිබුණු ජාතික මැතිවරණ දෙකේදී ඉදිරිපත් කරපු මතවාදයම තමයි. ඔබට මතක නම් පළාත් පාලන ඡන්දය පැවතුන අවදියේ අනුර කුමාර ජනාධිපතිවරයා එක්තරා රැස්වීමකදී කියනවා මේ පළාත් පාලන මැතිවරණයේදී ගමේ ඉන්න පොඩි හොරු ටිකත් ගෙදර යවන්න ඕන කියලා. එහෙමනම් මේ මැතිවරණයේදී ජයග්‍රහණය කළෙත් අර උන් ඔක්කොම හොරු කියන ඒ NPP මතවාදයම තමයි. කොහොම හරි අපිට තේරුම් ගන්න තියෙන්නේ ජාතික මට්ටමේ මැතිවරණවලදී ප්‍රමුඛ වශයෙන් උත් ප්‍රාදේශීය මැතිවරණවලදී යම් ප්‍රමාණයකුත් මැතිවරණ ජයග්‍රහණයට වෙනත් සාධක අභිබවා රටේ පවතින මහජන මතය ඉදිරියට එනවා කියන කාරණාව. තේරුම් ගන්න ඕන අනෙක් කාරණාව තමයි මේ මතවාදය නිර්මාණය කරන්න. එහෙම නැත්නම් මතවාදී පෙළඹවීමක් ඇති කරන්න ප්‍රධාන වශයෙන්ම දේශපාලන පක්ෂ වලින් ඉදිරිපත් කරන සටන් පාඨ සහ ඔවුන් ලබා දෙන පොරොන්දු ඉතාමත්ම දැඩිව බලපානවා කියන කාරණාව. මීට අමතරව රැල්ලක් එහෙම නැත්නම් මතවාදයක් නිර්මාණය වෙන්න තවත් සාධක බලපාන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණයක් විදිහට නැවත වතාවක් 2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට ආපු විදිහ අපි පොඩ්ඩක් බලමු. ඔහුට බලයට එන්න විශාල මහජන මතයක් ගොඩ නැගුණේ. එහෙම නැත්නම් මතවාදී පෙළඹවීමක් ඇති උනේ පාස්කු ප්‍රහාරයත් එක්ක. මොකද මම මුලින් කිව්වා වගේ යවදීදී රාජපක්ෂලට විරුද්ධ ප්‍රබල චෝදනා රැසක් තිබුණා. ඒ නිසාම තමයි 2015 දී මහින්ද රාජපක්ෂට ගෙදර යන්න සිද්ධ වුණේ. සහ මෛත්‍රීපාල සිරිසේන වගේ පාලකෙක් බලයට පත් වෙන්නේ. නමුත් අපේ රටේ මිනිස්සු අවුරුදු 30ක් යුද්ධයකින් බැට කාලා හිටපු නිසා මේ පාස්කු ප්‍රහාරය කියන සිද්ධියත් එක්ක නැවත වතාවක් ඔවුන් කල්පනා කරන්න පටන් ගත්තා රටේ නායකයා කුමන ආකාරයේ කෙනෙක් විය යුතුද කියන කාරණාව පිළිබඳව. මේක ඒ වෙලාවේ රටේ මිනිස්සු හැමෝගෙම විඥාණයට ආපු දෙයක්. ඒ නිසා ඒ වෙලාවේ රටේ පොදු මතයක් ගොඩ නැගුණා රටේ නායකයා ඉදිතර දරදඬු හිට්ලර් වගේ පාලකයෙක් වෙන්න ඕන කියලා. ඉතින් ඒ වෙලාවේ නැවත වතාවක් මිනිසුන්ට මහින්ද රාජපක්ෂ වගේ කෙනෙක් ඕනි කියලා දැනුණත් ඔහුට තුන්වෙනි වරට ඡන්දයකට එන්න බැරි වෙන්න යහපාලන ආණ්ඩුවේ නීති වෙනස් කරලායි තිබුණේ. ඒ නිසා ගෝඨාභය වගේ කෙනෙක් හිටියොත් හොඳයි වගේ මතයක් රටේ පැන නගින්න පටන් ගත්තා. මොකද ගෝඨාභයටත් ඒ වෙලාවේ මහින්දට තරම්ම නැති වුණත් රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම කියන කාරණා සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ හිතේ හොඳ ප්‍රතිරූපයක් ගොඩ නැගිලා තිබුණේ. මේ ඔක්කොම පාස්කු ප්‍රහාරයත් එක්ක ඒ වෙලාවේ මේ රටේ මිනිස්සුන්ගේ සාමූහික විඥාණයට එහෙම නැත්නම් ඔළුවලට ආපු දේවල්. අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා collective consciousness කියලා. එතකොට අපට පැහැදිලි 2019 දී ගෝඨාභය බලයට ආවේ පාස්කු ප්‍රහාරය කියන සිද්ධිය සමග ඇති වුණු මතවාදී පෙළඹවීමක් එක්ක. එතනදී ඡන්දෙ ඉදිරිපත් කරන්න සුදුසුම කෙනා ඒලාවේ පොහොට්ටුවේ හිටියා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ. ඉතින් මේ කාරණා දෙකම ගැලපුණා. ගෝඨාභය ඡන්දෙන් දිනුවා. ඔය විදිහටම 2024 දී අනුර කුමාර ඇතුළු මාලිමාව බලයට එන්නත් බලපාපු ප්‍රධාන සිද්ධියකට රටේ ජනතාව මුහුණ දීලායි හිටියේ. ඒ මොකක්ද? රටේ තිබුණු ආර්ථික අර්බුදය. ගෝඨාභය යුද්ධ ඉවර කළා වගේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා
ආර්ථික අර්බුදයෙන් රට ගොඩ දැම්මට රනිල්ට 2024 දී ජනාධිපතිවරණයෙන් දිනන්න බැරි වුණා. 2019 දී ගෝඨාභය දින්නා වගේ 2024 දී රනිල්ට දිනන්න බැරි වුණේ ඇයි? අර්බුදයක් ආවා. අර්බුදයෙන් රට ගොඩ දැම්මේ රනිල්. මිනිස්සු එක දන්නවා. වෙනත් විදිහකින් කිව්වොත් යුද්ධයට මහින්ද ගෝඨාභය වගේ ආර්ථික කළමනාකරණය කරන්න පුළුවන් හොඳම කෙනා, හොඳම මිනිසයා රනිල් වික්‍රමසිංහ කියලා මිනිස්සු දන්නවා. ඒ වගේම රනිල් හොරකම් කරලත් නැහැ. ඔහුට හොරකම් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ කියලාත් මිනිස්සු දැනගෙන හිටියා. ඒ වුණත් ඡන්දෙදී රටේ ජනතාව රනිල්ව දැම්මේ 3 වෙනි තැනට. අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස කියන දෙන්නම හිටියේ රනිල්ට වඩා ඉස්සරහින්. ඒකට හේතුව උනේ ඒ වෙලාවේ රනිල් හිටියේ අර්බුදයේ ඇති කරපු පාලකයොත් එක්ක වීම. රනිල් ජනාධිපති වුණෙත් ඒ අයගේ පාර්ලිමේන්තු ඡන්දෙන්. ඉතින් ඒ වෙලාවේ හොරු එපා කියන මතවාදයට සමාජය තුළ ඉතා හොඳ වළංගු භාවයක් තිබුණ නිසා පාලකයින් උන පොදු ජන පෙරමුණත් සමග එකට සිටීම රනිල්ට ලොකු අවාසියක් වුණා. ඒ විතරක් නෙමෙයි. මාලිමාව ඒ වෙනකොට තවත් කැම්පේන් එකක් අරන් ගියා. ඒ තමයි 76 වසරක ශාපය කියන කැම්පේන් එක. මං අර කලින් කියපු හොරු අල්ලමු, අල්ලසට නාස්තියට, දූෂණයට, සොරකමට විරුද්ධව වැට බඳිමු වගේ කැම්පේන් කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණෙන් කරගෙන ගියාට මිනිස්සු ඒව ලොකුවට ගණන් ගත්තේ නැහැ. ප්‍රධාන පක්ෂ දෙකටම මාරුවෙන් මාරුවට ඡන්දෙ දීලා ඒගොල්ලන්වමයි ජනතාව බලයට ගෙනාවේ. ඒ වගේම කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණත් කළේ මාරුවෙන් මාරුවට මේ ප්‍රධාන පක්ෂ දෙකින් එකකට හේතු වෙවි අනිත් ප්‍රධාන පක්ෂයට මේ චෝදනාව එල්ල කරපු එක. ඒ නිසා 2022 ආර්ථික අර්බුදය වෙනකොට ඒ වෙද්දි වමේ සහ දකුණේ හිටපු ප්‍රධාන පක්ෂ දෙකටම හොරු කියන ලේබල් එක ඇලවිලයි තිබුණේ. අනෙක් අතට අර පාස්කු බෝම්බ ප්‍රහාරය වගේම මේ ආර්ථික අර්බුදයෙන් ජනතාවට ආර්ථික වශයෙන් ලොකු ෂොක් එකක් වැදිලා තිබුණේ. මෙන්න මේ වෙලාවෙදිම JVP එක මොකද කළේ? තවදුරටත් ප්‍රධාන පක්ෂ දෙකට හේතු වෙලා ඉන්නේ නැහැ කියලා තීරණය කළා වෙනම තැනක හිටගත්තා. ඊට පස්සේ පක්ෂය රීබ්‍රෑන්ඩ් කළා ජාතික ජනබලවේගය නමින්. පක්ෂයේ පාට වෙනස් කළා, නම වෙනස් කළා. ඒ විතරක් නෙමෙයි මීට කලින් වෙන පක්ෂවලින් නොකියපු සහ නොකරපු දේකුත් ඒගොල්ලෝ කළා. ඒ තමයි අපි වෙන පක්ෂවල හිටපු අය ගන්නෙ නැහැ කියලා කියපු එක. ඒක ඇත්තටම කළේ ඒ වෙලාවේ ඒගොල්ලෝ තමයි මේ දේශපාලනයේ හිටපු පිරිසුදුම අය. එහෙම නැත්නම් පිරිසුදුම සන්දානය හදන්න කියලා රටේ මිනිසුන්ට ඒත්තු ගන්නන්න. හැබැයි ඒ ඡන්දේ දිනනකම් විතරයි. ඔයගලන්ට මතක ඇති පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ සභා ටික පිහිටුවන්නේ ඒගොල්ලෝ ඒ නරකයි කියපු අයත් එක්ක එකට වැඩ කළා. කොහොම හරි මාරුවෙන් මාරුවට රට පාලනය කරපු පාලකෙන්ගේ 76 වසරක ශාපය නිසා ආර්ථික අර්බුදය නිර්මාණය වුණා කියන මතය මේ ආර්ථික අර්බුදයේ වෙලාවේ මාලිමාව විසින් ඉතා හොඳින් ජනගත කළා. ඒ ශාපය වෙන මොනවත් නෙමෙයි. ඒ පාලකයන්ගේ නාස්තිය, හොරකම, අල්ලස සහ දූෂණය කියන එක තමයි මාලිමාව මිනිසුන්ට කිව්වේ. ඒ නිසා ඒකත් එක්කම මිනිස්සු ජනතා විමුක්ති පෙරමුණෙන් ඇති කරලා තිබුණු අර උනුත් හොරු මුනුත් හොරු කියන මතවාදයත් ඉතා හොඳින් පිළිගත්තා. පිළිගත්ත විතරක් නෙමෙයි. මේ 76 වසරක ශාපය නිසා ජීවිතවලින් සහ පරම්පරාවලින් වන්දි ගවන්න සිද්ධ වෙලා තියෙන්නේ පොදු මහ ජනතාවට කියන මතය මිනිසුන්ගේ ඔළුව වලට දාලා දේශපාලන අධිකාරිය කෙරෙහි විශාල වෛරයකුත් මිනිසුන්ගේ හිතවල ඇති කළා. කොහොම හරි අවසාන වශයෙන් ආර්ථික අර්බුදය නිසා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව එතෙක් කරගෙන ගිය ඒ උනුත් හොරු මුනුත් හොරු කියන කැම්පේන් එක මිනිස්සු පිළිගත්තා. රටේ ජනතාව ඒගොල්ලන්ව බලයට ගෙනාවා. දැන් එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ ඉන්න සියලු දෙනාම කියන මතය තමයි මේ 76 වසරක ශාපය කියන මාලිමා මතවාදය හුදෙක් ප්‍රලාපයක් කියන කාරණාව. ඇත්තටම 2022 ආර්ථික අර්බුදය ඇති වුණේ එවක තිබුණු පොදු පෙරමුණ පාලනය විසින් ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කිරීම සහ ඒ කාලයට අදාළ බොහොමයක් වෙනත් සාධක නිසා වුණත් රටේ ජනතාව ඒවා පිළිගත්තේ නැහැ. ජනතාව හිතුවේ අවුරුදු 76ක් තිස්සේ ප්‍රධාන පක්ෂ දෙකේ හිටපු අය හොරා කාපු නිසා මේ ආර්ථික අර්බුදය ඇති වුණා කියලා. ඔව් අනිවාර්යයෙන්ම හොරා කන්නත් ඇති. අපිට ඒක නෑ කියන්න බැහැනේ. නමුත් ඔය කියන විදිහේ 76 වසරක ශාපයක් තිබුණද කියන එක නම් පොඩ්ඩක් කරුණු පදනම් කරගෙන තේරුම් ගන්න ඕනේ කාලය කියලායි මම නම් හිතන්නේ. නිකන් නෙමෙයි කරුණු පදනම් කරගෙන. නැවතවතාවක් මම කියනවා එක එක්කෙනා කියන කතාන්දර පදනම් කරගෙන නෙමෙයි කරුණු පදනම් කරගෙන.
කරුණු කියන්නේ දත්ත සහ සංඛ්‍යා. ඒ වගේම අපේ රටේ සමාජ ආර්ථික දර්ශක කියන්නේ social and economic indices වෙනත් රටවල් වල සමාජ ආර්ථික දර්ශක සමග සංසන්දනය කරනකොට මං හිතන්නේ කලාපයේ තියෙන අනිත් රටවල් එක්ක සංසන්දනය කරන එක තමයි හොඳම විදිය. අපි ඉන්නේ ඔබ දන්නවා දකුණු ආසියාතික කලාපේ. සමාජ ආර්ථික දර්ශක අතින් මේ කලාපයේ තියෙන හොඳම රට අපේ රට කියන එක හැමෝම පිළිගන්න කාරණාවක්. ඒ කියන්නේ සෞඛ්‍ය අධ්‍යාපනය වගේ බහුතරයක් අපිවට කියනවා මානව සංවර්ධන දර්ශක කියලා. මේ මානව සංවර්ධන දර්ශක අතින් සහ ඒක පුද්ගල ආර්ථික දර්ශක අතින් අපි ඉන්නේ කලාපයේ අනිත් රටවල් වලට වඩා ඉස්සරහින්. හැම එකකින්වත් නෙමෙයි. බහුතරයක් වන එවැනි දර්ශක වලින් අපි ඉන්නේ ඉස්සරහින්. අපිට බෑ අපේ රටේ සංවර්ධන දර්ශක ලෝකයේ වෙනත් ආර්ථික කලාපයක තියෙන රටක් එක්ක සංසන්දනය කරන්න. ඒ මොකද ඒ රටවල් වලට තියෙන අවස්ථා එහෙම නැත්නම් opportunities සමහර විට අපි ඉන්න කලාපය තුල අපේ රටට නැති වෙන්න පුළුවන්. අනික් කාරණා තමයි අපේ කලාපය ඇතුලේ අපි තා කුඩා රටක්. ඒ නිසා කලාපයේ තියෙන අනෙක් විශාල රටවල් වලින් ලොකු බලපෑමක් අපිට තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයන් යටතේ උනත් අපි කලාපයේ තියෙන සමාජ ආර්ථික දර්ශක අතින් ඉස්සරහින්ම ඉන්න එක ගැන අපි අගය කරන්න ඕන. මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් කවුරු හරි දකුණු ආසියාතික කලාපයේ තියෙන අනෙක් රටවල් වල සංචාරය කරලා තියෙනවා නම්. හැබැයි අපි වෙනත් කලාපයක තියෙන අපිට වඩා දියුණු රටක් ආදර්ශයට අරගෙන එහෙම නැත්නම් බෙන්ච්මාර්ක් කරලා ඒ රටේ විදිහට අපේ රටේ සමාජ ආර්ථික දර්ශක ඉහළට ගේන්න උත්සාහ කරන එකේ වැරද්දක් නැහැ. ඒක අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන. නමුත් අපේ කලාපයේ ඇතුලේ තියෙන දෙවන්ත රටවල් වලින් වෙන බලපෑම සහ අපිට අපේ කලාපයේ ඇතුලේ තියෙන අවස්ථා මොනවද කියන එකත් අපේ රටේ දියුණුව ගැන කතා කරනකොට අපි සැලකිලිට ගන්න ඕන. හොඳයි. මම අද මේ සාකච්ඡාවේදී වෙනත් රටවල් එක්ක අපේ රට සංසන්දනය කරන සංවර්ධන දර්ශක ගැන මීට වඩා කතා කරන්න යන්නේ නැහැ. එහෙම වුණොත් මේ වැඩසටහන දීර්ඝ වෙනවා. ඒ වගේම අපි කතා කරන්න හිටපු මාතෘකාවට අවධානය දෙන්න බැරි වෙනවා. ඒ නිසා අපි ඉදිරි වැඩසටහනකදී ඒ ගැන සාකච්ඡා කරමු. නමුත් ඇත්තටම 76 අවසරක ශාපයක් කියලා එකක් තිබුණාද කියන එක ගැන අපි ටිකක් සංඛ්‍යා දත්තත් එක්ක කතා කරලා තේරුම් ගමු. ඒකට හේතුව අද අපේ වැඩසටහනේ මාතෘකාව මහජන මතය පිළිබඳව වීම සහ 76 වසරක ශාපය කියන කාරණාව පිළිබඳව මහජන මතයක් මේ වෙනකොට රටේ ගොඩනැගී පැවතීම. හොඳයි. මම පොඩි තොරතුරු ටිකක් හොයාගෙන ආවා. 1948 දී සහ 2018 දී අපේ රටේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ආර්ථික වගේ ශාස්ත්‍ර කිහිපයකට අදාළ සංවර්ධන දර්ශක සංසන්දනය කරන්න පුළුවන් විදිහට 2020 දී ආපු කොරෝනා වසංගතය සහ ඊට පස්සේ ආපු ආර්ථික අර්බුදයත් එක්ක රටේ සංවර්ධන දර්ශකවල අසාමාන්‍ය විපර්යාසයක් සිද්ධ වුණ නිසා ඒ කාලය මේ වගේ සංසන්දනයකට ගන්න එක සංඛ්‍යාන විද්‍යාවේන මූලධර්ම වලට පටහැනි. හැබැයි කෙනෙකුට හිතන්න පුළුවන් 1948 අවුරුද්දයි 2024 අවුරුද්දයි අතර තියෙන අවුරුදු 76ම සංසන්දනයට ගන්න එක කරන්න ඕන කියලා. නමුත් මේ ඊයේ පෙරේදා තිබිච්ච රැස්වීමකදී අනුර කුමාර ජනාධිපතිවරයාම කියනවා ඒගොල්ලන්ට පුළුවන් වෙයි කියලා 2026 දී අපේ රටේ ආර්ථිකය 2018 තිබිච්ච ආර්ථිකයට ගේන්න. ඒ වගේ ප්‍රකාශයක් කරන්න හේතු වුණේ ඇයි? ඔබ දන්නවා 1948 නිදහසෙන් පස්සේ යුද්ධ කැරලි කෝලාහල වගේ දේවල් තිබුණත් 2018 වෙනකන් අපේ රටේ ආර්ථිකය මෙච්චරම දරුණු විපර්යාසයකට භාජනය නොවි. ඒ කියන්නේ බොහෝ විට සාමාන්‍ය තත්ත්වයක් යටතේ පැවතුණා. නමුත් 2020 කොරෝනා වසංගතය නිසා සහ බැංක් පොලි අනුපාත වෙනස් කිරීම, වැරදි බදු ප්‍රතිපත්ති වගේ පොදු පෙරමුණු ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණ තීන්දුව නිසා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාවෙන් ගෙන ගිය ඩොලර් ලංකාවට එවන්න එපා කියන කැම්පේන් එක නිසාත් සිදුවුණු මේ අසාමාන්‍ය ආර්ථික විපර්යාසය පැවතිච්ච කාලය මේ සංසන්දනයට ඇතුළත් කරන එක එච්චර සුදුසු වෙන්නේ නැහැ සංඛ්‍යාන විද්‍යාවේ මූලධර්ම අනුව. මේ වගේ තත්ත්වවලට අපි කියන්නේ එක්ස්ට්‍රීම්ස් එහෙම නැත්නම් අන්තයන් කියලා. සාමාන්‍ය මේ වගේ එක්ස්ට්‍රීම්ස් තිබුණ කාල මගහැරලා සංසන්දනයක් කරොත් තමයි ඒක වඩාත් සාධාරණ සහ නිවැරදි වෙන්නේ. හොඳයි. අපි එහෙනම් බලමු මොනවද මේ සංවර්ධන දර්ශක කියලා. ඔබ දන්නවා රටක සංවර්ධනයේට ඒ කියන්නේ ආර්ථික සංවර්ධනය ප්‍රධාන කොටගත් සියලුම සංවර්ධන දර්ශකවලට මූලික වශයෙන් බලපාන්නේ රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය. ඒ මොකද රටක සංවර්ධන ක්‍රියාවලියට දායක වෙන්න නම් ඉතින් හොඳ සෞඛ්‍ය සම්පන්න පිරිසක් ඉන්න ඕනේ. ඒ වගේම
ඔවුන් හොඳින් අධ්‍යාපනය ලැබපු සහ කුසලතා වර්ධනය කරගත් පිරිසක් වෙන්නත් ඕනේ. ඒ විදිහට තමයි ලෝකයේ තියෙන සෑම රටක්ම සංවර්ධනය වෙලා තියෙන්නේ. ඒ නිසා රටක සංවර්ධනයට බලපාන ප්‍රධානම සාධක දෙක ඒ රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය කියන එක අද මුළු ලෝකෙම පිළිගන්න කාරණාවක්. ඒ දෙක හොඳින් තිබුණොත් තමයි ආර්ථිකය දියුණු කරන්න පුළුවන්. මේ නිසා තමයි අපේ රටේ හිටපු පාලකයොත් මෙන්න මේ දෙක කියන සෞඛ්‍ය සහ අධ්‍යාපනය ජනතාවට නිදහසේ එහෙම නැත්නම් නොමිලේ භුක්ති විඳින්න අවස්ථාව හදලා දීලා තිබුණේ. එතකොට දැන් මේ වැඩසටහන බලන බුද්ධිමත් ඔබ හොයලා බලන්න ඕනේ මොන වගේ පක්ෂ වලින් මොන වගේ නායකයෙක්ද ඒ අවස්ථාව ඔබට ලබා දුන්නේ කියලා. අපි ඒ ගැනත් අද මේ වැඩසටහනේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අද කතා කරන්නේ 1948 දී අපේ රටේ සංවර්ධන දර්ශක තිබුණේ කුමන ආකාරයෙන්ද කියලා සහ 2018 දී සංවර්ධන දර්ශක පැවතුනේ කුමන ආකාරයෙන්ද කියලා සංසන්දනය කරන එක. මොකද අපිට අවශ්‍ය වෙන්නේ මේ 76 වසරක ශාපය කියන මතවාදය ඇත්තක්ද කියලා තේරුම් ගන්න එක. හොඳයි. අපි මුලින්ම සෞඛ්‍ය දර්ශක ටිකක් අරගෙන බලමු. 1948 අවුරුද්දේ අපේ රටේ මිනිසුන්ගේ ජීවිත අපේක්ෂාව අපි කියනවා එකට ලයිෆ් එක්ස්පෙක්ටන්සි කියලා. ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක තිබුණේ අවුරුදු 42යි. 2018 වෙනකොට ජීවිත අපේක්ෂාව ආයු අපේක්ෂාව අවුරුදු 82ක් දක්වා වැඩි වෙලා තිබුණා. ඒ වගේම 1948 දී රෝහල් තිබුණේ 184යි ලංකාවෙම. 2018 දී රෝහල් 1093ක් දක්වා එක වැඩි වෙලා තිබුණා. 1948 දී ලංකාවේ තිබුණේ මාතෘ රෝහල් 2යි. නමුත් 2018 වෙනකොට මාතෘ රෝහල් සංඛ්‍යාව 12ක් දක්වා වැඩි වෙලා තිබුණා. එයින් 10ක්ම හදලා තිබුණේ යහපාලන ආණ්ඩුව කාලේ. ළමා රෝහල් තිබුණේ 1948 දී 2යි. 2018 දී ළමා රෝහල් සංඛ්‍යාව 12ක් තිබුණා. පිළිකා රෝහල් තිබුණේ 1948 දී 1යි. 2018 දී පිළිකා රෝහල් 6ක් දක්වා වර්ධනය වෙලා තිබුණා. ඒ වගේම ඇක්සිඩන්ට් සර්විස් හදිසි අනතුරු ප්‍රතිකාර සේවාවන් තිබුණේ එක රෝහලක පමණයි. නමුත් ඒක 2018 වෙනකොට 24ක් දක්වා වැඩි වෙලා තිබුණා. ඒ වගේම ලේ බැංකු 1948 දී තිබුණේ ලංකාවටම 66යි බ්ලඩ් බැංක්ස්. 2018 දී ඒක 284ක් දක්වා වැඩි වෙලා තිබුණා. ඒ වගේම වෛද්‍යවරු හිටියේ 1948 දී ලංකාවට 1062ක් පමණයි. නමුත් 2018 වෙනකොට වෛද්‍යවරු 23000ක් දක්වා වැඩි වෙලා තිබුණා. මේ සියල්ලටම අමතරව විශේෂයෙන්ම කියන්න ඕනේ තව කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව. ඔබ දන්නවා ඒක ඉන්දියානු ආධාර මත ඉන්දියානු ප්‍රධානයක් ලෙස අපි 2016 අවුරුද්දේදී ලංකාවට ලැබිච්ච සුවසැරිය ගිලන් රථ සේවාව එහෙම නැත්නම් ඇම්බියුලන්ස් සර්විස් එක සම්බන්ධයෙන් විශේෂයෙන්ම දෙයක් කියන්න තියෙනවා. 2024 මාර්තු අප්‍රේල් වගේ ලෝක බැංකුවෙන් ප්‍රකාශ කරනවා මේ ගිලන් රථ සේවාව ලෝකයේ තියෙන උසස්ම ගිලන් රථ සේවාව කියලා. ලංකාවේ සුවසැරිය ගිලන් රථ සේවාව. දැන් ලෝකයේ දෙවෙනියට හොඳම ගිලන් රථ සේවාව තියෙන්නේ නෙදර්ලන්තයේ. නෙදර්ලන්තයේ තියෙන ගිලන් රථයක් සාමාන්‍යයෙන් සයිට් එකකට, ඒ කියන්නේ රෝගියා ඉන්න තැනට යන්න සාමාන්‍යයෙන් ගත කරන කාලය ඇවරේජ් ටයිම් එක විනාඩි 15ක්. නමුත් ලංකාවේ අපේ ගිලන් රථ සේවාවේ තියෙන කාර්යක්ෂමතාවය සහ ඒ කියන්නේ ව්‍යාප්ත වෙලා තියෙන මට්ටම අනුව ගත්තාම ඇවරේජ් ටයිම් එක සාමාන්‍යයෙන් විනාඩි 7ක් වගේ කාලයක් තමයි ගන්නෙ දැනුම් දීම කරාට පස්සේ සයිට් එකට යන්න. ඒ අනුව අපිට පේනවා මේ ලංකාවේ සෞඛ්‍ය සේවාව 1948 ඉඳන් 2018 දක්වා කාලය තුළ කොහොමද දියුණුවට පත් වෙලා තියෙන්නේ කියලා. ඊළඟට අපි අධ්‍යාපනය දිහා හැරිලා බලමු. 1948 දී ලංකාවේ තිබුණේ පාසල් 3183යි. නමුත් 2018 වෙනකොට පාසල් 10000කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. ඒ වගේම ඒ 1948 තිබිච්ච පාසල් වලින් සිසුන් ලංකාවේ ඉන්න සිසුන්ගෙන් 65%කට වගේ අධ්‍යාපනය ලබා දෙන්න අවශ්‍ය පහසුකම් තිබුණා. ඒ කියන්නේ 65%ක් ඇකොමඩේට් කරන්න පුළුවන්. මොකද 2018 වෙනකොට ලංකාවේ ඉන්න ශිෂ්‍යයන්ගෙන් අධ්‍යාපනය ලැබිය යුතු මට්ටමේ ඉන්න ළමයින්ගෙන් 92ක් ඇකොමඩේට් කරන්න පුළුවන් තරම් පාසල් රජය සතුව තිබුණා. ඉතින් ඒ වගේම 2018 වෙනකොට ලංකාවේ පාසල් සිසුන් සංඛ්‍යාව මිලියන 4ක පමණ, ලක්ෂ 40ක් විතර
පාසල් සිසුන් ප්‍රමාණයක් රජයේ පාසල් වලින් ඉගෙන ගත්තා. නමුත් 1948 දී ලක්ෂ 10ක වගේ ප්‍රමාණයක් තමයි පාසල් වලින් අධ්‍යාපනය ලැබුවේ. ඊළඟට ලංකාවේ විශ්වවිද්‍යාල තිබුණේ 1948 දී 1යි. නමුත් අද වෙනකොට ඒ කියන්නේ 2018 වෙනකොට විශ්වවිද්‍යාල 17ක් දක්වා ඒක වර්ධනය වෙලා තිබුණා. විශ්වවිද්‍යාල සිසුන් හිටියේ 1948 දී 1000ක් වගේ ප්‍රමාණයක්. නමුත් 2018 වෙනකොට ඒක 45000ක් දක්වා වර්ධනය වෙලා තිබුණා. ඉතින් ඔවුන් විසිනුත් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දෙනවා මේ අධ්‍යාපනය ලැබීම හරහා. ඒ වගේම ඔවුන් උසස් අධ්‍යාපනය ලැබලා විදේශ රටවල ගිහිල්ලා ලංකාවට ඩොලර් එවන්නත් දායක වෙනවා. ඊළඟට අපි ආර්ථික දර්ශක කිහිපයක් බලමු. 1948 දී ලංකාවේ ආර්ථිකය සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 843ක වගේ ආර්ථිකයක් තිබුණේ. නමුත් 2018 වෙනකොට ඒක ඩොලර් මිලියන ඇමරිකානු ඩොලර් මිලියන 84000ක වගේ ආර්ථිකයක් දක්වා වර්ධනය වෙලා තිබුණා. අපනයන ගත්තොත් 1948 දී ඇමරිකානු ඩොලර් මිලියන 470ක වගේ අපනයන අපි කළේ. නමුත් දැන් වෙනකොට 16800ක් දක්වා ඒක වර්ධනය වෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය ගත්තොත් 1948 දී ලංකාවට ආවේ සංචාරක 8000ක් වගේ වර්ෂයකට. නමුත් දැන් වෙනකොට ඒක ලක්ෂ 25ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. වාරි මාර්ග ගත්තොත් අක්කර 8,65,000ක් වගේ ප්‍රමාණයක් 1948 දී වගා කරලා තියෙනවා. නමුත් දැන් වෙනකොට ඒ කියන්නේ 2018 වෙනකොට අක්කර 19 ලක්ෂයක් පමණ වගා කිරීම කරනවා. දැන් 1948 දී මේ අක්කර 8,65,000 කියලා කියන්නේ මේ රජ කාලේ ඉඳන් හදපු සියලුම නේද අපේ වසර 2000ක විතර ඉතිහාසයක් තියෙනවා. 2500ක විතර ඒ මුළු ඉතිහාසය පුරාම අපි ගොඩනගපු ප්‍රමාණය. නමුත් නිදහසෙන් පස්සේ ඒ ප්‍රමාණය හරියටම දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ රජයේවල් විසින් කෘෂිකර්මාන්තය නගා සිටවන්න විශාල දෙයක් කරලා තියෙනවා. 1948 දී ලංකාවේ තිබුණේ වරායන් 4යි. 2018 වෙනකොට වරායන් 7ක් දක්වා එක වැඩි වෙලා තියෙනවා. 1948 දී ලංකාවේ විදුලිය උත්පාදනය කළේ මෙගාවොට් 25යි. නමුත් 2018 දී ඒක මෙගාවොට් 5192ක් වගේ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 200 ගුණයක් විතර විදුලි උත්පාදනය වැඩි කරගෙන තියෙනවා. ස්ථාවර දුරකථන තිබුණේ 1948 දී 8570යි ලංකාවටම. නමුත් 2018 වෙනකොට ඒක මිලියන 3.5ක් දක්වා ඒ ලක්ෂ 35කින් වගේ දක්වා වැඩි වෙලා තියෙනවා. අපි ජංගම දුරකථන ප්‍රමාණය සංසන්දනය කරන එක තේරුමක් නැහැ. මොකද 1948 දී ජංගම දුරකථන භාවිතා කරේ නැහැ. නමුත් 2018 වෙනකොට ලංකාවේ ජංගම දුරකථන ප්‍රමාණය ගත්තොත් ලංකාවේ ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් සිම්පත් විකිණලා තියෙනවා. සම්බන්ධතා අපේ මිනිස්සු අරන් තියෙනවා. දැන් මේ සංඛ්‍යා දත්ත ටික ඔබ හොඳින් තේරුම් ගත්තා නම් ඔබට පැහැදිලි වෙනවා ඇති අපේ රටේ 76 වසරක් තිබුණයි කියන ශාපය මොන වගේ එකක්ද කියලා. මම ඒක ගැන මීට වඩා වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. ඒක ඔබටම හිතන්න කල්පනා කරන්න ඉඩ දෙනවා. ඒ මොකද මේ වැඩසටහනේ අපි නිතරම කියන ආකාරයට ඔබට අත්‍යවශ්‍යම තැනදී නිවැරදිම තීන්දුව ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම පමණයි අප සිදු කරන්නේ. කොහොම හරි මේ මාලිමා ආණ්ඩුව බලයට පත් උනේ හොරු අල්ලනවා හොරුන්ට දඬුවම් දෙනවා කියලානේ. ඒක විතරක් ප්‍රමාණවත්ද? එතකොට හොරකම් කරපු ධනය කොහෙද තියෙන්නේ? ඒව නැවත අත්පත් කරගන්නේ නැද්ද? ඒ විදිහට අත්පත් කරගන්න ධනෙන් ජනතාවට සහන සලස්වන්න බැරිද? නමුත් එවැනි දෙයක් සිදු වෙනවා කියලා නම් අපිට තාම පේන්නේ නැහැ. ඒත් අල්ලපු හොරු සමහරු අය බන්ධනාගාරගත වෙලා ඉන්නවා කියලා නම් පේනවා. දැන් මේකෙන් තේරුම් ගන්න පුළුවන් මොකද්ද? හොරු නඩත්තු කරනවා කියමත් ජනතාවගේ කරමත පටවලා තියෙන එක නෙමෙයිද? හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහත් ළඟදී බන්ධනාගාරගත වුණා. රනිල් වික්‍රමසිංහගේ ඉරණම ඒ සිද්ධියට අදාළ වේට් එකෙන් එහෙම නැත්නම් ඒ සිද්ධියට අදාළ නිසි බරින් වටහා ගන්න එක පාලකයින්ගේ වගකීමක් කියලා අපි කියනවා. මොකද ඒ සිදුවීමේ බර එක එක්කෙනාට දැනෙන විදිය එක එක්කෙනා අර්ථකථනය කරන විදිය වෙනස් කියලා සමාජයේ මිනිසුන්ගේ අදහස් දිහා බැලුවම පේන්න තියෙනවා. කොහොම වුණත් ඒ පිළිබඳව දැන් අධිකරණ ක්‍රියාවලියක් යන නිසා ඒ ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. නමුත් අපි පාලකයින්ට කියන්නේ ප්‍රකාශ නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වෙනුවෙන් අවංකවම පෙනී ඉඳලා ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැති වුණොත්
ඉතිහාසයේ පුනරුච්චාරණය වෙන එක වළක්වන්න බැහැ කියලා අපි අවධාරණය කරලා කියනවා. ජනතා මතය එහෙම නැත්නම් මහජන මතය තමයි අද වැඩසටහනේ මාතෘකාව. මහජන මතය කියන්නේ ජනතාවගේ හදවතේ රිද්මය, ඔවුන්ගේ හද ගැහෙන රාවය. එහෙමනම් ඒ මහජන මතය එයට හිමි නිසි බරින් හඳුනා ගැනීමට, තේරුම් ගැනීමට පාලකයෝ සමත් වෙන්න ඕනේ. පෙරහැරේ ලස්සන වගේම අඩුපාඩු පේන්නේ පෙරහැරේ නටන අයට නෙමෙයි. පෙරහැර බලන් ඉන්න අයට. ඒ නිසා මහජන මතය සම්බන්ධයෙන් අධිසංවේදී වීම දේශපාලන පැවැත්මට අතිශයින්ම මහෝපකාරී වෙයි කියලා භූමිය අපි විශ්වාස කරනවා. ඉතින් ප්‍රිය සහෘදයනි, ශ්‍රී ලාංකික සමාජයේ ආර්ථිකය සහ දේශපාලනයේ සංකීර්ණතා ගවේෂණය කරන අතරතුර අපත් සමග සංවාදයට එකතු වන ඔබ සැමට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඔබට පුළුවන් ඔබගේ වටිනා අදහස් අපත් සමග බෙදා හදා ගන්න. ඒ වගේම අපගේ අන්තර්ගතයන් පිළිබඳව ඔබ සෑහීමකට පත් වන්නේ නම් මේ වීඩියෝට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වඩාත් දැනුවත් සහ සංවේදී ප්‍රජාවක් ගොඩනැගීමට අපි එක්ව කටයුතු කරමු. ආයුබෝවන්.